පෙරපාසලේ ප්‍රථම වරට ඉදිරිපත් කරපු මේ ප්‍රදර්ශනය නවම අංගයක් බවට පත් වුණා. ඉතින් හැමදාම ඉදිරිපත් කරන ඒ විවිධ ප්‍රසංගවලට එහා කියපු අලුත් අත්දැකීමක් දෙමව්පියන්ට දරුවන්ට ලබා දෙන්න අද දවසේ ලොකු රුකුලක් වුණා කියලා හිතනවා. ඉතින් අපිට දැන් එකතු වෙලා ඉන්නවා මේ ප්‍රදර්ශනයේ බලපු පුංචි පොඩික්ගේ අම්මෙක්. මොකද හිතන්නේ අද දවස ගැන මේ ප්‍රදර්ශනය ගැන දරුවන්ගේ දස්වන්නේ sorry. ඔව් ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අලෝකිත පෙරපාසලේ දුහල්පතේ ඇතුළු ආදරණීය ගුරු මණ්ඩලයට මේ වගේ දෙයක් අපේ දරුවන් වෙනුවෙන් සූදානම් කරපු එක පිළිබඳව ප්‍රදර්ශනයට කලින් මම කියන්න ඕන අද මේ තිබුණු වැඩසටහනේදී අපේ දරුවෝ මේ වැඩසටහනට කොයිතරම් උද්‍යෝගයෙන් සතුටින් ලෑස්ති වුණාද කියනවා නම් මේක ඒගොල්ලන්ට කියලා තිබ්බ දවස් ඉඳන් ඒගොල්ලන්ගේ වැඩසටහනට ලෑස්ති වුණා. ඉතින් ඒක කොයිතරම් ලස්සනට අද තිබුණාද කියලා අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් ඒත් එක්කම මේ ප්‍රදර්ශනය දකිනකොට ප්‍රදර්ශනය බලන්න ගත්ත මුල් වෙලාවේ නම් මට හිතුනේ මෙච්චර දෙයක් කොහොමද මේ පුංචි දරුවොත් එක්ක කරගන්නේ කියලා. ඇත්තටම හරිම ලස්සනයි. අපේ දරුවෝන්ගේ වැඩ සාමාන්‍යයෙන් අපි ගෙදරදී දැක්කට මේ තරම් පිළිවෙලට අපි දැක්කලා නැහැ. ඉතින් හරිම ලස්සනයි. බොහොම ස්තුතිවන්ත වෙනවා ආදරණීය ගුරු මණ්ඩලයට. මේක ලොකු කැපකිරීමක්. එක දරුවෙක් අපිට ගෙදරදී නඩත්තු කරගන්න එක අපිට ගොඩක් අමාරුයි. ඉතින් මෙතන දරුවෝ විශාල පිරිසක් මේ විදිහට නඩත්තු කරගෙන මේ වගේ පිළිවෙලට ලස්සනට වැඩ කරනවා කියන එක ඇත්තටම ලොකු කැපවීමකින් කරන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා ඊටමත් සතුටු වෙනවා. ඊටමත් ආඩම්බරයක් අපේ දරුවෝ මේ පෙරපාසලට එවන්න ලැබීම ගැන. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.